මේ දවස්වල වෛරල් යන ChatGPT එකෙන් ඔයාට හදලා දෙන ෆොටෝ එක අපිත් හදලා බලමු. ඉතින් ඔයාලා දන්නවා මේ වෙද්දිත් ඔයාලා ලබා දෙන ප්‍රොම්ප්ට් එකට අනුව ඔයාලගේ රස්සාව පාදක කරගනිමින් නැත්නම් ඔයාලා වැඩියෙන්ම කරන දේවල් පාදක කරගනිමින් ඔයාට ඉමේජ් එකක් ජෙනරේට් කරලා දෙනවා. ඉතින් මේක පළවෙනි වතාවට ජෙනරේට් කරන කෙනෙක් නම් ඔයාගෙන් පොඩි විස්තර වගේක් අහනවා. ඔයා කරන රස්සාව පිළිබඳ පොඩි විස්තරයක් අහනවා. ChatGPT එකෙන් මේ ප්‍රොම්ප්ට් එක ලබා දුන්නාම ඉතින් ඔයා කරන රස්සාව ගැන පොඩි හැඳින්වීමක් කරපුවාම ලස්සන ඉමේජ් එකක් ChatGPT එකෙන්ම ලස්සන ජෙනරේට් කරලා යනවා. ඉතින් අපි බලමු මට හදලා දුන්න ඒ ඉමේජ් එක වගේම ඒක හදාගත්තේ කොහොමද කියලා. ඊළඟ ඔයාගේ ChatGPT ඇප්ලිකේෂන් එක ඕපන් කරගෙන මේ ප්ලස් මාක් එකෙන් ඔයාගේ ඉමේජ් එකක් මෙතනට ඇඩ් කරගෙන මෙන්න මේ තියෙන ප්‍රොම්ප්ට් එක ලබා දෙන්න ඕනේ. ඉතින් මේ ප්‍රොම්ප්ට් එක ලබා දුන්නාට පස්සේ ඔයාගේ රස්සාව පිළිබඳ විස්තරයක් මේ විදිහට ඇතුළත් කරන්න ඕනේ. ඉතින් ඒ සුළු වෙලාවකට පස්සේ මේ විදිහට ෆොටෝ එකක් ජෙනරේට් වෙනවා. ඉතින් අවසානයේදී ඔයාටත් ඔයාගේ රස්සාවට අනුකූලව ChatGPT එකෙන් නිර්මාණය කරලා දෙන AI ෆොටෝ එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්.